ඇත්තටම මේක මම අර කෙටියෙන් කිව්වා වගේ හැම දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවාට ගෙනල්ලා පෙන්නන්න ඕන චිත්‍රපටියක්. හැම දරුවෙක්ම තාත්තා කෙනෙක් ඉන්න හැම දරුවෙක්ම ඇවිල්ලා බලන්න ඕන චිත්‍රපටියක්. සහ තමන්ගේ පවුල වෙනුවෙන් කොහොමද බුද්ධිය මෙහෙවන්නේ කියන එක හරියටම මේකේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හැමෝටම ඇවිල්ලා බලන්න කියලා කියනවා. පවුලේ හැමෝටම මේක දිහා බලා ගන්න බලන්න පුළුවන්. අනවශ්‍ය කොටස් එහෙම නැත්නම් වැඩිහිටියන්ට පමණයි කොටස් කිසිම දෙයක් නැහැ. බුද්ධියෙන් ඉදිරියට යන චිත්‍රපටියක් වශයෙන් කියන්න පුළුවන්. පළවෙනි චිත්‍රපටයේ තිබුණු ආදරය ඒ තියෙන උනන්දුව ප්‍රේක්ෂකයන්ට තාම රැඳලා තියෙනවා කියලා. ඉතින් අද බලද්දි අපිට වෙන දෙයක් තමයි පිටපතේ තියෙන ශක්තිමත්භාවය. ඒ කියන්නේ ශක්තිපේකින් ඒක දැන් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අපේ මේ දෙවෙනි නිර්මාණය තාමත් සාර්ථකයි කියලා. අවුලක මම රංගන ශිල්පිනියක් හැටියට දකිනවා. හැබැයි ඉතින් මම කියන්නේ ප්‍රේක්ෂකාගාරයට උහුල වෙන්න. ඇවිල්ලා ඒ අලුත් අත්දැකීම් රසය විඳ ගන්න. ආරාධනා කරනවා ආදරේ. අද අපි ධර්ම යුද්ධයේ දෙක බලන්න තමයි මම ආවේ. පළවෙනි ෆිල්ම් එකත් මම බැලුවා. ඉතින් අද දෙවෙනි ෆිල්ම් එක මම කියන්නේ විත් බලන්න ඕනේ. මොකද මේ ෆිල්ම් එක ඉවර වෙනකන් ඇස් අරන් ගන්න හිතුන්නේ නැහැ. මේක ඇතුලේ තියෙනවා ආදරය ගැන. අම්මගේ තාත්තගේ ආදරේ, පියාලගේ ආදරේට කරන්න බැරි දෙයක් නැහැ නේ. ඉතින් මම හරිම ආසයි, හරිම ආදරණීය කතාවක්. ඒත් එකම මම හිතනවා ඔයාලගේ ඔඩියන්ස් එකට හිතා ගන්න බෑ මේක එන්නේ මොනවද වෙන්නේ කියලා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා ධර්ම යුද්ධ දෙක බලන්න. මම රංජුල ඇත්තටම මේ ධර්ම යුද්ධයේ එක ෆිල්ම් එක මම බැලුවේ ඒක රිලීස් වුණාම ඇත්තටම එක වගේම තමයි දෙකක් ඇත්තටම මේ හොඳට පවුලේ සීලුම් දෙනාටම එකට එකතු වෙලා ඇත්තටම නරඹන්න පුළුවන්. ඉතින් ඒ වගේම තාත්තා කෙනෙක් දුවට දක්වන ආදරය දුව මොන වැරද්ද කරත් දුව කොහොමද බේරගන්නේ ඒ දක්වාම ඒක හොඳ විදියට ඇත්තට මේ ෆිල්ම් එක යනවා. ඒ වගේම ඇත්තටම මම කියන්න සතුටුයි මම ධර්ම යුද්ධයේ එක බලනකොට මම ප්‍රේක්ෂකයෙක් විදිහට ඇත්තට බැලුවේ. නමුත් මම ධර්ම යුද්ධයේ දෙකක චිත්‍රපටිය බලනකොට මමත් මෙවැනි දැවැන්ත නිර්මාණයකට පොඩි හෝ චරිතකින් මම අද දිනේ දායක වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඒ සම්බන්ධව කියන්න. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ අපජාතන මහත්මයාට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ හොඳ නිර්මාණයක් කිරීම සම්බන්ධව. ඉතින් ඉදිරියේදී මේ වගේ හොඳ වටිනා නිර්මාණ දී වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.